හෙලෝ ඉතින් අදත් ආදරෙන් පිළිගන්නවා අපේ ගාන්ඩනා YouTube channel එකට. ඉතින් අද අපේ යුරෝප් ට්‍රිප් එකේ අපි අන්තිම රටට ඇවිල්ලා ඉන්නේ මිලානෝ වලට. අපි කලිනුත් ඉතාලියට මුලින්ම ඇවිත් තමයි ගියේ ජර්මන් වලට. දැන් ආයෙත් ට්‍රිප් එක ඉවර කරන්න අපි ආවේ ඉතාලියට මිලානෝ වලට. ඉතින් අපේ ෆ්ලයිට් එක තියෙන මිලානෝ වලින් අපේ මගේ මහත්තයාගේ අක්කා කෙනෙක් ඉන්නවා මෙහි මිලානෝ වල. ඉතින් අපි ඒගොල්ලන් ගෙදර ආවා. එහි ඉඳලා චුට්ටක් වටේ ඇවිදලා තමයි අපි UK වලට ආය යන්න පිටත් වෙන්නේ. ඉතින් දැන් මේ යන්න හදන්නේ දෝමපල්ලිය බලන්න. මේ දෝමපල්ලිය කියන්නේ ඔයාලා හැමෝම දන්නවා ඇති ගොඩක් ප්‍රසිද්ධ පල්ලියක්. ඉතින් අපි යන්න කියලා යන්නේ දෝමපල්ලිය බලන්න. එහෙනම් දෙකට වීඩියෝ එකත් එක්ක එකතු වෙලා ඉන්න. ඔයාලට එතන ගිහිල්ලා පෙන්නන්න දෝමපල්ලිය මොන වගේද කියලා. අතර වීඩියෝස් ගන්න පුළුවන් වුණොත් අතර වීඩියෝස් උත් අරගෙන ඔයගලන්ට දාන්න. එහෙනම් දෙකටම වීඩියෝ එකත් එක්ක එකතු වෙලා ඉන්න. Kak, ayan. Tawat kira-kira, yan deh. Itu utuh deh kan, Mage mama, adi bahina orang kasir, orang kerja. Hari, aku dah nawa, dua pagi lagi. මේක මෙහි આવොත් ගොඩක් අය අනිවාර්යෙන්ම මේක තන හරියට ප්‍රසිද්ධ පල්ලියක්. මේ ඔයාලා අහලා තියෙන පල්ලිය ගැන මේ ලස්සනයි පල්ලිය. බලන්න කාට වෙනන පොඩ්ඩක්. මේක උඩට යන්න පුළුවන් නේද? අද ටිකක් මේ ගහිපොදේ නිසා අපි උඩට යන්න ෂුවර් නෑ. දැන් මෙතන නැවතුණා මේ පල්ලියම මේ පේන නිසා සදරක් කරන්නේ. දිනවා අතට යන්න කලින් ඔයගලන්ට පෙන්නන්න උතර පල්ලිය කොහොමද කියලා. ඔන්න මේ මෙතෙන් ආවට පස්සේ අහම්බෙන් හම්බුණා තවත් යාළුවෝ දෙන්නෙක් මා බලන්න ආවා. අහම්බෙන් කියන කෝල් කරලා එක්කෙනෙක් ආවා. තව එක්කෙනෙක් හම්බුණා. මෙහි ඉතින් ඉතාලිය කියන තැනක ලංකාවේ කට්ටියනේ ඉන්නේ. ඉන්න බලන්න. සෙට් එකම ඉන්නවා. ඒක තමයි මෙයා මේ දෙන්න මේ ඔන්නාම මෙතෙන්ට පැත්ත ඉන්නවා මේ කස්සේ. මම වයසක උන්දටියක් ගහනවා මොනවා මන්ද සෙල්ලම. මම හිතන්නේ මෙහෙන් දාන රවුම අරක මැද්දට ගිහිල්ලා හිටින්න ඕනේ වගේ. අන්න දැම්මා. අතර තියෙනවා අර මේ අනේක උට්ටක් වගේ. සම්පූර්ණ කිරිගරුඩ මේ වලින් හදලා තියෙන මේ පල්ලිය කැටයක් අපලා තියෙන්නේ මාරම ලස්සනයි. කවුරු හරි මේ ඉතාලියට මිලානෝ වලට එන්න ඉන්නවා අනිවාර්යයෙන් මේ පල්ලියට එන්න. හරිම ලස්සනයි. ඇවිල්ලා බලන්න පුළුවන් කෙනෙක් ඉන්නවා.
දැන් මේ දුමුපල්ලි ඇතුළට ආවා. මේක ඇතුළට එන්න ටිකට් එකක් ගන්න ඕන. අරගෙන අපි දෙන්න දැන් මේ ආව ඇතුළට බලන්න. මේක නම් මාර ලස්සනයි. ඉතින් අනිවාර්යෙන්ම එන්න ඕන ගමනක් තමයි මේක. මෙහෙට ආවොත් එහෙම. Lagi? මේක තමයි ප්‍රධාන දොරටුව මේ තියෙන. ඒක වහලා තියෙන්නේ. ඒකෙන් නෙමෙයි එන්න දෙන්නේ. දෙපැත්තේ වෙනම තියෙන දොරවල්. මේක තමයි ප්‍රධාන දොර. මම හිතන්නේ මොනවා හරි සෙරමොනි තියෙද්දි මොනවා හරි පූජාවල් තියෙද්දි මම හිතන්නේ මේක අරින්න වැටි මේ දොර. මේ දොර උසයි මම හිතන්නේ අඩි 40ක් විතර උසයි වගේ මට පේන විදියට. අඩි 40 කන්ටේනර් පෙට්ටියක තියෙන දිග ප්‍රමාණය වගේ තියෙනවා මේකේ. එළවලු කපන පිහියක් වගේ. මේක හොඳයි ලස්සනට තියෙනවා. මෙන්න මිලානෝ සවල. මේ කෑ ගන්නවා තවලෙන් කාලා තමයි යන්නේ. බීලා පාඩු යන්න ඕන. මාරුවා මොන මේකන් try කරලා බලන්න මිලානෝ වල නෙල්සන් පම් මේක එයා තාම තවලෙන් කනවා මෙයා රයිසන් කරි කනවා ලංකාවේ වගේ තමයි ඉතින් ආයේ මේක රයිසන් කරි රයිසන් කරි කනවා අපි තවලෙන් කනවා බීල වැඩි වුණොත් තවලෙන් ගුටි කනවා
මම ෆ්‍රිච් මැග්නස් ටේකුයි චොක්ලට් ටේකුයි ගත්තා. ඉතින් ඒකත් ඔයගලන්ට පෙන්වන්න හිතුණා. ගොඩක් දේවල් ගත්තේ නැහැ. එම අපිට ගොඩක් දේවල් අරන් එන්න මේ බැගේජ් එකයි දෙන්නටම තිබුණේ. ඉතින් ඉඩක් නැහැ. ඒ නිසා චොක්ලට් තමයි අරන් ආවේ. ෆ්‍රිච් මැග්නස් ටිකක් ගෙනාවා මේ අපේ ටුවර් එක මතක් වෙන්න ඕන නිසා. ඉතින් අපි රටවල් 4කට ගියානේ. ඉතාලියේ, ජර්මන්, ස්විට්සර්ලන්ඩ්, ලිච්ටෙන්ස්ටයින්. ඉතින් ওই රටවල් 4න් ෆ්‍රිච් මැග්නස් 5ක් මං ගත්තා. ඉතාලියෙන් 2ක් ගත්තා. මිලානෝ වලුයි වෙරෝනා වලුයි. ඉතින් මේ ටික තමයි මම ඔයගලන්ට බලන්න දැම්මේ. බලන්නකො ලස්සනයිද කියලා. ඔන්න අපේ දවස් 12ක යුරෝප් ට්‍රිප් එක ඉවරයි. ෆ්ලයිට් එක ඇවිල්ලා තියෙන්නේ. අපි යන්නේ අපෝ UK වලට. එහෙනම් මෙච්චර දවසක් අපි යුරෝප් ට්‍රිප් එක සක්නස් විඳපු ඕගොල්ලන් හැමෝටම ගොඩාක් ස්තුතියි. එහෙනම් දිගටම අපි YouTube channel එකත් එක්ක එකතුලා ඉන්න. ආයෙත් පාරක් ලස්සන වීඩියෝ එකකින් ඔයාලව හමු වෙන්න එන්න. එහෙනම් ගිහින් එන්න. හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න. බයි බයි.